අයිවන් අද අපි සෞන්දර්ය විෂය පිළිබඳව මනෝවිද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් බැලීම සඳහා සාකච්ඡා කරන්නේ කොළඹ 7 ප්‍රධාන පිරිමි විද්‍යාලයක ශිෂ්‍ය උපදේශනය හා වෘත්තීය මාර්ග උපදේශනය පිළිබඳව ජ්‍යෙෂ්ඨාචාර්ය E.A.J. තිලකරත්න මහතා සමඟයි. මා ප්‍රථමයෙන්ම ඔබතුමාගෙන් අහන්න කැමතියි මේ සෞන්දර්ය විෂයේ ඇයි අධ්‍යාපනයට වැදගත් වෙන්නේ කියලා. බොහොම ස්තුතියි. මේ ඔබතුමා ඇහුවා සෞන්දර්ය විෂය ඇයි අධ්‍යාපනයට වැදගත් වෙන්නේ කියලා. ඇත්ත වශයෙන්ම නූතන අධ්‍යාපන මනෝවිද්‍යාත්මක අදහස තමයි විශේෂයෙන්ම බෙන්ජමින් බ්ලූම් කියන අධ්‍යාපනඥයා කියනවා අධ්‍යාපනය තුළින් සමබර මිනිස්සෙක් බිහි කරන්න ඕන කියලා. සමබර මිනිස්සෙක් බිහි කරන්න ඕන. ඒ සඳහා ਉਹ කියනවා කාරණා තුනක් කියනවා. cognitive domain, effective domain, psychomotor domain. ඒ කියන්නේ ප්‍රජානන ආවේදන මනෝචාලක කියලා ශේෂ්ත්‍ර තුනක් දිනු කරන්න ඕන කියලා කියනවා මේ සමබර මිනිසෙක් සමාජයට බිහි කිරීම අධ්‍යාපනයේ සමාජගත කිරීමට සමබර ශිෂ්‍යෙක් සමබර මිනිසෙක් බිහි කිරීම සඳහා මෙන්න මේ ප්‍රජානන ආවේදන සහ මනෝචාලක කියන අවස්ථා තුන සම්බන්ධ උනේ නැත්තම් ඔහුට සමබර මිනිසෙක් ඇටියට මේ සමාජයේ හිත ගන්න අමාරුයි කියන එක තමයි මනෝවිද්‍යාත්මක විග්‍රහය. දැන් ප්‍රජානන මෙදකේ ප්‍රධානම අදහස දැන් ප්‍රජානන කියලා කියන්නේ ශිෂ්‍යයෙක් ලබන දැනුම. දැනුම කියන කී ගත්තහම අපිට පුළුවන් දැනුම ගුරුවරයෙක්ගෙන් ලබා ගන්න පුළුවන්, විශ්වවිද්‍යාලයකට ගිහිලා ලබා ගන්න පුළුවන්, පොත්පත් වලින් ලබා ගන්න පුළුවන්, පරිගණකය පාවිච්චි කරලා ලබා ගන්න පුළුවන්, ගුවන් විදුලියට සවන් දීලා පුළුවන්, පුවත්පතක් කියවලා පුළුවන්, පොතපතක් කියවලා පුළුවන්, ටියුෂන් එකකට ගිහිල්ලා පෞද්ගලික පන්තියට දැනුම ලබාගනිය විභාගයක් සමත් වෙලා සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළ සමත් වෙලා උපාධියක් කරලා පශ්චාත් උපාධියක් කරලා PhD එක දක්වාම දැනුම ලබා ගන්න පුළුවන්. දැනුම ලබා ගත්තට විතරක් මදි සමාජයේ මිනිස්සෙකුට මේ ආවේදන ශාස්ත්‍රය කියන එක එයාගේ දියුණු නැත්තම් ඒ පුද්ගලයාට මේ පරිසරය පිළිබඳ එහෙම නැත්නම් තව කෙනෙක්ගේ දුක කඳුල වේදනා බඩගින්න පිළිබඳ තේරෙන්නේ නැහැ. ගීතයක් රස විඳින විදිය, නාට්‍යයක් රස විඳින විදිය, ගඟක් ගලන රිද්මය, ගහක කොළයක් මේ ලෙලදෙන රිද්මය, මේ පරිසරය පිළිබඳ වැවක ආසිරි නරඹීම පිළිබඳ මේ පරිසරයේ අවබෝධයක් එයාට එන්නේ නැහැ මේ ආවේදන ශාස්ත්‍රයේ දියුණු නැත්තම්. එතකොට මනෝචාලක කියලා කියන්නේ දැන් ක්‍රියාකාරකම් කියන එක. ක්‍රියාකාරකම් පිළිබඳ අපි තුමු දුවන්න පුළුවන්, පනින්න පුළුවන්, ක්‍රිකට් ගහන්න පුළුවන්, ස්විමින් කරන්න පුළුවන්, ඩ්‍රයිවිං කරන්න පුළුවන්. එතකොට මේ ස්කිල් ඩෙවලොප්මන්ට් කියන එක, තමන්ගේ හසුරු කුසලතාව කියන එක. මේ ඕනම මිනිසියෙකුගේ ශරීරයේ සැඟවිලා තියෙන ශක්තියක් තියෙනවා. ඒකට කියනවා මේ මානව විභව ශක්තිය, පොටෙන්ෂල් එක කියලා. එතකොට මේ පොටෙන්ෂල් එක අවදි කරපුවාම සැඟවිලා තියෙන දක්ෂතාවය තමයි මේ තමන්ගේ ඇඟේ සමාජයට අපි ඉස්මතු කරන්න ප්‍රධානතම හේතුවක් වෙනවා මේ දැනුම විතරක් නෙවෙයි ආවේදනය කියන එක. අම්මට සලකන්න, දරුවෙකුට සලකන්න, ගහකට කොළකට සලකන්න, සතෙකුට සලකන්න, වැඩිහිටි භාවයටපත් වුණාම තමන්ගේ දෙමාපියන්ට සලකන්න මේ තමන්ට සංවේදනයක් ඇති කර ගැනීම සඳහා. එතකොට සමහර දැන් අපි දැකලා තියෙන අධ්‍යාපනයේදී බිහි වෙන්නේ මේ දැනුම විතරයි. O level සමත් වෙලා, A level සමත් වෙලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා වෛද්‍යවරයෙක් වුණා. නමුත් ඊට පස්සේ තමන්ගේ අම්මා තාත්තා වැඩිහිටි මම දැක්ක ඊයේ පෙරේද දැක්ක පුවත්පතක විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්නවා එංගලන්තේ. තව පුතෙක් ඉන්නවා ඇමරිකාවේ විශේෂඥ තනතුරක් දරන. නමුත් අවුරුදු 30කින් තමන්ගේ මව බලන්න ඇවිල්ලා නැහැ ලංකාවට. දැනුම කියන එකකින් අදහස් කරන්නේ ඒ අම්මා දුප්පත් අම්මා කෙනෙක් බොහොම අමාරුවෙන් උගන්වලා ප්‍රධාන පෙළේ පාසලකට දරුවා ඇතුළත් කරලා
ඉගැන්නුවා. නමුත් ඔහු විශේෂඥයෙක් වෙලා එංගලන්තයට ගියාට පස්සේ ඇමරිකාවට ගියාට පස්සේ අවුරුදු 30කින් තමන්ගේ අම්මට කතා කළා නැහැ. එතකොට දැනුම විතරක් ලබා දුන්න පුද්ගලයෙක්ගෙන් අපිට අනාගතේ බිහි වෙන්නේ අර වගේ තමන්ගේ సౌందర్యාත්මක රසවින්දනයක් පුරුදු කරලා නැත්තම් ඔහුගෙන් බිහි වෙන්න බෑ. මවට සලකන, පරිසරයට සලකන, ගුරුවරයාට සලකන, තමන් ඉගෙනගත්ත විද්‍යාස්ථානයට සලකන එහෙම පුද්ගලෙක් බිහි වෙන්නේ නැහැ. එතකොට సౌందර්ය විෂය තුලින් ඇත්තටම ආවේදන ශාස්ත්‍රය දියුණු කිරීම තමන්ගේ සමබර මිනිසෙක් බිහි කිරීම සඳහා ආවේදන ශාස්ත්‍රය බිහි කිරීම ඊටාම සමබර මිනිසෙක් බිහි කිරීමට උපකාර වෙනවා කියන එක නූතන අධ්‍යාපන විශේෂඥයන්ගේ මතය. දැන් මහත්මා ගාන්ධිතුමාගේ ගාන්ධි දර්ශනය අධ්‍යාපන දර්ශනයේ තියෙනවා මිනිසෙක් සමබර මිනිසෙක් කිරීම සඳහා හිස, හදවත, අත කියන තුනම දියුණු කරන්න ඕන කියලා. දැන් හිසට අපි ලබා දෙන්න ඔබතුමා දන්නවා දැනුම ලබා දෙන. හිසට දැනුම ලබා දෙනවා. හදවතට ආවේදන ශාස්ත්‍රය දියුණු කරන්න නම් අර సౌందර්ය විෂයන් සංගීතය, නාට්‍ය කලාව, චිත්‍ර කලාව, ඒ ආදී නර්තනය ආදී సౌందර්ය විෂයන් තුලින් තමයි හදවත පෝෂණය කරන්නේ. අත කිව්වම දැන් సౌందර්ය විෂය අපි හිතමු සංගීතය පිළිබඳ විෂයානුබද්ධ දැනුමක් ලැබෙනවා. ඒ වගේම මේ ඉන්ස්ට්‍රුමන්ට් එකක් තම සංගීත භාණ්ඩයක් වාදනය කරනකොට එයාට කුසලතාවයක් තමන්ගේ අත දියුණු වෙනවා. එතකොට ගීතය අහලා තමන්ගේ මේ ආවේදන ශාස්ත්‍රයේ වින්දන ශාස්ත්‍රය දියුණු වෙනවා. නවනල රසය කියන එක. එතකොට වින්දන ශාස්ත්‍රය දියුණු වුණාම පුද්ගලයාගේ හදවත දියුණු වෙනවා. ඉන්ස්ට්‍රුමන්ට් එකක් වාදනය කරන්න වුණාම හසුරු කුසලතාවයක් ඇති වෙනවා. එතකොට මේ සංගීතයේ පිළිබඳ දැනුම එතකොට ඒ පිළිබඳව Tamante වින්දනයක් ලැබීම තුළ ඇති වෙන ආවේදන ශාස්ත්‍රය. එතකොට මේ භාණ්ඩයක් වාදනය කිරීමම හෝ නර්තනය කිරීම හෝ චිත්‍ර ඇඳීම තුළ තමන්ගේ කුසලතාවයක් දිනු වෙන එක. මේ තුනම දිනු වෙන්න ඕන කියන එක තමයි මහත්මා ගාන්ධි හිස, හදවත, අත කියන එක 3H කියන එක. head, heart, hand කියන අදහස් ඒ සංකල්පයම අදහස් කරන්නේ. ඒක ප්‍රජානන ආවේදන මනෝචාලක කියලා කියන්නේ දැනුම, ආකල්ප, කුසලතා. ඒ කුසලතා දිනු කරන්නේ නැතුව දැනුම විතරක්ම දිනු කරලා මිනිස්සෙක්ගේ සමාජගත කරපුවාම විශේෂඥයෙක් වෙන්න පුළුවන්, ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්, වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. අවසානයේදී තමන්ගේ අම්මටවත් සලකන්නේ නැති, ගුරුවරයාටවත් සලකන්නේ නැති, තමන් ඉගෙන ගන්න තැනට සලකන්නේ නැති, තමන්ගේ මව් රටට සලකන්නේ නැති. එහෙම නිකන් අමුතුම මිනිස්සෙක් තමයි අපි සමාජෙට බිහි වෙන්නේ. ඒ సౌందර්ය විෂය තුළ ඇත්තටම වැදගත්කම තියෙන්නේ අර සමබර කෙනෙක් නිර්මාණය කරන්නට දායක වෙන විෂයක් సౌందර්ය විෂය. මේ කවුරුහරි කියනවනේ సౌందර්ය විෂය අවශ්‍ය නැහැ කියලා. ඒතර දැනුම විතරක් ලබා දීලා මිනිස්සෙක් සමාජගත කරනවා කියන්නේ අඩ මිනිසෙක් කියලා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා අධ්‍යාපනය කියන එක මොකද්ද ගැන විග්‍රහයක් තියෙනවා. බුදුන් වහන්සේ කියනවා අධ්‍යාපනය කියන එක ක්‍රම තුනකට උන්වහන්සේ විග්‍රහ කරනවා. ආනන්ද හාමුදුරුවෝ දවසක් කියනවා ආනන්ද හාමුදුරුවෝ දවසක් අහනවා බුදුරජාණන් වහන්සේ මේ අධ්‍යාපනය කියන්නේ කුමක්ද කියලා. ආන ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ කියනවා බොහොම සරල දෙයක්. අධ්‍යාපනය කියලා කියන්නේ සුණාත ධාරේත චරාත ධම්මේ කියන එක කියලා කියනවා. ඕන පුද්ගලෙක් සුණාත කිව්ව එක සවන් දීම, ධාරේත කිව්ව එක ධාරණය කර ගැනීම, චරාත කිව්ව ඒ අනුව හැසිරීම. නූතන අධ්‍යාපන විෂය කියන්නේ තමන්ගේ හිසට දැනුම ලබා ගත්තා, හදවතට තමන්ගේ ආවේදන ශාස්ත්‍රය දිනු කරගත්තා, තමන්ගේ අතපය සදා හසරු කුසලතාවය දිනු කරගත්තා. මේ තුනම සමබර විදියට දිනු කරේ නැත්තම් පාසලට ඇතුල් වෙන දරුවා ගේට්ටුවෙන් පිට වෙන්නේ අඩ මිනිස්සෙකුට. සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළ සමත් වෙලා ඒ 9ක් අරගෙන මේ ඒ 3ක් අරගෙන දිවයිනේ පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා හෙට රැංකයක් ගත්තයි කියලා ඒ පුද්ගලයාගෙන් මේ අපිට බලාපොරොත්තු වෙන්න බෑ එයා සමබර මිනිස්සෙක් කියලා. අවසානයේදී උගතෙක් වෙලා ඕස්ට්‍රේලියාව, ඇමරිකාව ලොකු බටහිර රටකට ගිහලා පදිංචි වුණා පස්සේ තමන්ගේ දෙමාපියන්වත් සලකන්නේ නැහැ. අද බොහෝ උගතුන්ගේ දෙමාපියෝ ඉන්නේ වැඩිහිටි නිවාසවල. වැඩිහිටි නිවාසවල දෙමාපියෝ තියලා දෙමාපියන්ටවත් දෙමාපියෝ
ජීවත් වෙලා ඉන්නවද කියලාවත් බලන්නේ නැත්තම් ඒ පුද්ගලයා ඒ බිහි කරපු අධ්‍යාපන ක්‍රමය තමයි ඒකට වග කියන්න ඕන. ඉතින් මන් දන්නේ මේ ලංකාව වගේ භූමියක තියෙන මේ අපේ රටේ විතරයි මං හිතන්නේ දෙමාපියන්ට සලකන, තමන්ගේ ආගමට සලකන, තමන්ගේ මව් රටට සලකන බොහොම සංස්කෘතිකමය මිනිස්සු ටිකක් ඉන්නේ. ඉතින් මේ සංස්කෘතිකම මිනිස්සු ටික ඉවත් කරලා අර බටහිර රටවල අම්මා තාත්තා දන්නේ නැති, ගුරුවරයා හඳුරන්නේ නැති, තව කෙනෙක්ගේ දුක කඳුල වේදනාව බඩගින්න හඳුරන්නේ නැති මිනිස්සෙක් දැන් කෘත්‍රිම අර රොබෝ යන්ත්‍රයක් වගේ මිනිස්සෙක් බිහි කරන එක තමයි මම හිතන්නේ මේ සෞන්දර්ය විෂය ඉවත් කිරීමෙන් සිද්ධ වෙන්නේ. දැන් මම කතා කරනවා මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන. ඉතින් කෘත්‍රිම රොබෝ යන්ත්‍රයකට පුළුවන්ද මවුසෙනෙහසක් තේරෙනවද? පියසෙනෙහසක් තේරෙනවද? ගුරු භක්තිය තේරෙනවද? පාසලට මව්බිමට ආදරය කරන්න තේරෙනවද? ඒ වගේ යාන්ත්‍රික මිනිස්සු ටිකක් ඉදිරි අනාගතයේ සමාජගත කිරීමේ චේතනාවෙන් බොහොම ඒක මහා දේශසහගත චේතනාවක්. සෞන්දර්ය විෂය ඉවත් කරනවා කියන්නේ අධ්‍යාපනයෙන් ඒක මුළු සමාජෙටම නෙවෙයි අනාගත පරම්පරාවටම මේ සමබර මිනිස්සෙක් මේ මුළු මේ මිනිස් සමාජෙම ඉවත් කිරීම සඳහා කරන මේ දේශසහගත සිතිවිල්ල. නිසා සෞන්දර්ය විෂය කියන එකෙන් අදහස් කරන්නේ යහපත් මිනිස්සෙක් සමාජගත කරනවා කියන එක. සමබර මිනිස්සෙක් සමාජගත කරනවා කියන එක. ඒ නිසා මේ සෞන්දර්ය විෂය ඉවත් කරලා අපිට සමබර අධ්‍යාපනයක් ගැන කතා කරන්න අමාරුයි.